ආයුබෝවන් අපි අද ගැඹුරින් කතා කරන්නේ යන්නේ හරි අපූර්ව මූලාශ්‍රයක් ගැන. ඒක නම සහල් නැලියේ කතාව වටිනාකම තක්සේරුවේ මෝඩකම. මේකෙන් කියවෙන්නේ සැබෑ වටිනාකම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වුණාම පොඩි ආරාමයක ඉඳන් විශාල රාජධානියක් දක්වා කොයි වගේ අවුල් ඇති වෙන්න පුරවන්ද කියන එක ගැනයි. ඉතින් අපේ අද අරමුණ තමයි මේ මූලාශ්‍රයේ තියෙන එකිනෙකට සම්බන්ධ කතා දෙකක් විමසා බලන එක. එකක් ලාලුදායිකේ භික්ෂුවක් ගැන අනික ඒ භික්ෂුවගේම අතීත ආත්මයක් ගැන. මේ කතා දෙක හරහා වටිනාකම සුබුසුකම සහ වැරදි තීරණවල විපාක ගැන මොනවද ඉගෙන ගන්න පුරුවන් කියලා අපි බලමු. ඔව් මේ කතාවේ තියෙන විශේෂම දේ තමයි වටිනාකම තක්සේරු කරනවා කියන්නේ හරිම සාමාන්‍ය දෙයක් අරගෙන ඒක හරහා තණ්හාව අහංකාරය සහ මිනිස්සු එක්කම වැරදි නැවත නැවතත් කරන හැටි වගේ ගැඹුරු මාතෘකාවක් ගැන පැහැදිලි කරන විදිය ආරාමයක ඇතිරෙන පොඩි ආරවුලක් සියවස් ගාණක් පරණ ඓතිහාසික කතාවකට සම්බන්ධ කරන විදිය නම් ඇත්තටම විශිෂ්ටයි. එහෙමනම් අපි කෙලින්ම යමු පළවෙනි කතාවට. මේක පටන් ගන්නේ ලාලුදායි කියන භික්ෂුවකින්. ඒ කාලේ දබ්බ මල්ලපුත්‍ර කියන රහතන් වහන්සේ නමකට තමයි බාර වෙලා තිබුණේ දානයන් භික්ෂුයින් අතරේ බෙදලා දෙන්න. හැබැයි ලාලුදායිට මේ ක්‍රමය ගැන තියෙන එච්චර හොඳ අදහසක් නෙවෙයි. ඔව් ගැටලුව පටන් ගන්න එතනින්. ලාලුදායිගේ පැමිණිල්ල සාධාරණ එකක් නෙවෙයි. එයාට දුක Tamanට රසවත් නැති නීරස දානයක් ලැබුණාම විතරයි. ඒ කියන්නේ එයාගේ විරෝධය එන්නේ පෞද්ගලික අසතුටකින්. මූලාශ්‍රයේ පැහැදිලිවම තියෙනවා එයා කියනවා මේ දබ්බයා මොනවද දන්නේ මට දුන්නොත් ඔය වැඩේ මං ලස්සනට කරලා පෙන්නනවා කියලා. මේකෙන් පේන්නේ Tamanගේ නොහැකියාව ගැන අවබෝධයක් නැතුව ඇතිවෙන අහංකාරකම. ඉතින් මේක ටිකක් පුදුම සහගත තීරණයක් නේද? සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් ඇති කරන කෙනාටම ඒ වගකීම බාර දෙන එකකින් වෙන්නේ අවුල තවත් වැඩි වෙන්න එකනේ. දබ්බ මල්ලපුත්‍රයන් වහන්සේ මොන වගේ අරමුණකින්ද මේ තීරණය ගන්න ඇත්තේ? හැමදාම ඇහෙන මේ මැසිවිල්ලෙන් බේරෙන්න විතරක්මද? ඒක තමයි මේ කතාවේ තීරණාත්මකම කැන. එක පැත්තකින් මේක ආරවුල සමතයකටපත් කරන්න ගත් උත්සාහයක් වෙන්න පුරුවන්. හැවදාම ඇහෙන චෝදනාවෙන් මිදෙන්න හොඳයි. එහෙනම් ඔබම මේක කරන්න කියලා බාර දෙනවා. ඒත් ඒකේ යටි අර්ථයක් තියෙන්නත් පුරුවන්. සමහර විට ඒක ලාලුදායිට තමන්ගේ නොහැකියාව ප්‍රසිද්ධියම පසක් කරගන්න අවස්ථාවක් ලබා දීමක්. ඒ කියන්නේ ප්‍රායෝගිකවම අසමත් වෙලා පාඩමක් ඉගෙන ගන්න සලසන එක. කොහොම හරි ලාලුදායිට වගකීම ලැබෙනවා. මෙන්න මේ හරිය තමයි ඇත්තටම රසවත්. ලාලුදායිගේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම තර්කානුකූල නැහැ. භික්ෂුන් වහන්සේලාගේ පැවිදි ජීවිතයේ ජේෂ්ඨත්වය, ඒ කියන්නේ වස් ගණන සලකනවා වෙනුවද ඔහු කරන්නේ භික්ෂුන් හිටගෙන ඉන්න තැන් බිම හරි බිත්තිය හරි ලකුණු කරලා ඒ ලකුණට අදාළව දානය වෙන් කරන එක. ඔය කියන කාරණය හරිම වැදගත්. මේක නිකම්ම මෝඩකමක් නෙවෙයි. මේක අපි ෆන්ක්ෂනල් ෆික්ස්නස් කියලා කියන මානසික තත්වයකට ටිකක් සමානයි. ඒ කියන්නේ යම්කිසි දෙයක ස්ථාපිත වෙච්ච ක්‍රමවේදය විතරක්ම දැකලා ඒක පිටුපස තියෙන අරමුණ තේරුම් ගන්න බැරි වෙන එක. ලාලුදායිට පේන්නේ ලකුණ විතරයි. භික්ෂුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය කියන අරමුණ පේන්නේ නැහැ. ඔහු හිතන්නේ ඔහු දාපු ලකුණ තමයි පරම සත්‍යය කියලා. මුලාශ්‍රයේ තියෙනවා අනිත් භික්ෂුන් ඇහුවම අද හොඳ දානේ ලැබුණේ කාටද කියලා ඔහු කියන්නේ අසවල් වස් ගණනට නෙවෙයි මම බිත්තියේ ගහපු ලකුණටයි ලැබුණේ කියලා. ඔහු ක්‍රමවේදයේ හරය අමතක කරලා මතු පිටින් පේන නීතියක හිර වෙලා. මේ නිසා වෙන්නේ මා කලබ ගෑණියක්. ජ්‍යෙෂ්ඨ භික්ෂුන්ට නීරස දාන ලැබෙනවා, නවක භික්ෂුන්ට ඊටම වටිනා දාන ලැබෙනවා. අලුත පැවිදි වුණු තරුණ සාමණේරවරු පවා මේකට විරුද්ධ වෙනවා. මූලාශ්‍රයේ විස්තර කරනවා යාලා. ඔහෙට ඔය වැඩේ කරන්න බෑ. ඔහෙ සුදුසු නෑ කියලා කෑ ගහන හැටි. ලාලුදායිත් එකට එක කියමින් රණ්ඩු කරනවා. මුළු ආරාමෙම යුද පිටියක් වගේ. අවසානයේ මේ මහා ශබ්දය බුදුරජාණන් වහන්සේටත් ඇහෙනවා. බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් මේ ගැන විමසනවා. සිද්ධිය දැනගත්තට පස්සේ බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය තමයි කතාවේ හැරවුම් ලක්ෂය. උන්වහන්සේ දේශනා කරන්නේ ආනන්දය ඔය ලාලුදායික් දැන් විතරක් නොවේ මේ වගේ මෝඩ. පෙර ආත්මයකත් ඔය වගේම මෝඩ වැඩක් කරලා සැහෙන පාඩු වින්දා කියලයි. මේක තමයි අපිව දෙවෙනි කතාවට, ඒ කියන්නේ තණ්ඩුලනාලි ජාතකයට අරගෙන යන්නේ.
ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව විස්තර කරනවා. අතීතේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. බෝධිසත්වයෝ ඒ රජතුමාගේ රාජසභාවේ පාණ්ඩවල වටිනාකම තක්සේරු කරන ප්‍රධාන නිලධාරියා විදිහට සේවය කළා. උන්වහන්සේ හරිම නුවණැති සාධාරණ කෙනෙක්. හැබැයි රජතුමා හරිම ලෝභ කෙනෙක්. ඔහුට හිතුණා මේ තක්සේරුකාරයාගේ සාධාරණකම නිසා රාජ්‍ය මේකෙන් තමයි නායකයෙකුගේ වැරදි තීරණයක් පිටුපස තියෙන මනෝවිද්‍යාව පැහැදිලි වෙන්නේ. මූලාශ්‍රයේ සඳහන් වෙන රජතුමා හිතන විදිහ. මේ තක්සේරු නිලධාරියා හිටියොත් මං සූන් භාණ්ඩාගාරයේ ධනෙ නිකම හිස් වෙලා යාවි. රජුගේ තණ්හාව කොච්චරද කියනවනම් ඔහුට දක්ෂතාවයේ සාධාරණකම පේන්නේ පාඩුවක් විදිහට. ඒ නිසා ඔහු දක්ෂතාවයේ වෙනුවට තමන්ගේ ලෝභකමට ගැළපෙන කෙනෙකු හොයනවා. දවසක් රජතුමා උඩුමහලේ ඉඳන් බලන් ගමේ ඉන්න හරිම ලෝභ මෝඩ මිනිස්සෙකු දකිනවා. රජතුමා හිතනවා මෙයා නම් මගේ වැඩේට නියමයි කියලා. ඔහු ඒ පුද්ගලයාව ගෙන්නලා බෝධිසත්වයන්ව අයින් කළලා අර මෝඩ මිනිසයාව ප්‍රධාන තක්සේරුකාරයා හිටියට පත් කරනවා. මේ අලුත් තක්සේරුකාරයා නිසා වෙන්නේ මහා විනාශයක්. දවසක් වෙලෙන්දෙක් උසස් සයින්ධව අශ්වයන් 500ක් අරගෙන එනවා. රජතුමා අලුත් නිලධාරියාට කියනවා අශ්වයන්ට මිලක් නියම කරන්න කියලා. ඉතින් මේ අලුත් තක්සේරුකාරයා අශ්වයන් දිහා බලලා තීරණය කරනවා ඒ අශ්වයන් 500 දෙනාගේම වටිනාකම සහල් නැලියක් කියලායි. සහල් නැලියක් අශ්වයන් 500කට. මේක විහිළුවක් වගේ නේ ඇහෙන්නේ. වෙලෙන්දා කොහොමද මේකට ප්‍රතිචාර දැක්වේ? ඒක තමයි. වෙලෙන්දා සම්පූර්ණයෙන්ම කම්පාණීටපත් වෙනවා. මූලාශ්‍රයක හරිම ලස්සනට විස්තර කරනවා. වෙලෙන්දාට උඩ ගිහින් බිම වැටුණා, දාඩිය දැම්මා, කලන්ත හැදුනා කියලා. මේකෙන් අදක්ෂකමේ සැබෑ බලපෑම, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වෙන හානිය කොච්චරද කියලා පැහැදිලිවම පෙන්눔 කරනවා. නමුත් රාජකීය නිලධාරියාගේ තීරණය නිසා ඔහුගේ කරන්න දෙයක් නැහැ. සහල් නැලිය අරගෙන අශ්වයන් 500 දෙනාම රාජකීය අශ්වගාලට බාර දෙන්න සිද්ධ වෙනවා. හදවතින්ම කම්පා වුණු වෙලෙන්දා පරණ නුවණැති තක්සේරුකාරයා, ඒ කියන්නේ බෝධිසත්වයන් හම් වෙන්නේ යනවා. බෝධිසත්වයෝ ඔහුට කියනවා කලබල වෙන්න එපා. ඔය තක්සේරුකාරයා මෝඩියෙක්. මම ඔයාට උදව් කරන්නම් කියන. උන්වහන්සේ ඔහුට අපූර්ව උපදෙසක් දෙනවා. මොකක්ද ඒ උපදෙස? බෝධිසත්වයෝ කියනවා ඔබ ගිහින් අර අලුත් තක්සේරුකාරයාට හොඳ තෑග්ගක්, ඒ කියන්නේ අල්ලසක් දීලා හෙට දවසේ රජතුමා ඉදිරියේදී අර සහල් නැලිය වටිනාකම තක්සේරු කරන්න කියලා ඉල්ලා සිටින්න කියලා. මේක විශිෂ්ට උපායක්. ඒකින් තක්සේරුකාරයාගේම තණ්හාව සහ මෝඩකම ඔහුට විරුද්ධවම යොදා ගන්නවා. වෙලෙන්ද තෑගි භෝග දුන්නම අල්ලසට යටවුණු මෝඩ නිලධාරියා ඒ ඉල්ලීමට කැමති වෙනවා. ඒක තමයි ඔහුගේම විනාශයට පාර කපන්නේ. කතාවේ උච්චතම අවස්ථාව තමයි ඊළඟ දවසේ රාජසභාව. වෙලෙන්ද රජතුමාට කියනවා දේවයන් වහන්සේ 500ක් වූ අශ්වයන්ගේ වටිනාකම උනේ එක් සහල් නැලියයි එහෙමම පිළිගත්තා. නමුත් කරුණා කරලා මේ සහල් නැලිය වටිනාකම කොපමණක්දයි ඔබතුමාගේ රාජකීය තක්සේරු නිලධාරියාගෙන් අසා වදාරනසේක්වා කියලා. රාජතුමාටත් මේක ගැන කුතුහලයක් ඇති වෙනවා. ඔහු තක්සේරුකාරයාගෙන අහනවා "හොලයි අශ්වයන් 500ක මිල සහල් නැලියක් නම් ඒ සහල් නැලිය මිල කොපමණක්ද කියලා." මෙතනදී තමයි මෝඩකම සම්පූර්ණයෙන්ම හෙළිදරව් වෙන්නේ. තක්සේරුකාරයා හරිම උජාරුවෙන් කියනවා "දේවයන් වහන්සේ මේ සහල් නැලිය එසේ මෙසේ දෙයක් නොවේ. ඇතුළු නුවරක් පිට නුවරක් යන දෙකින් යුතු මුළු බරණැස් රාජ්‍ය තරම් අගනේය." මුළු රාජධානියම එක සහල් නැලියකට. ඒ වෙලාවේ මුළු රාජසභාවම hina වෙන්න ගන්නවා. ඇමතිවරු හයියෙන් අත්පුඩි ගහලා hina වෙනවා. මූලාශ්‍රයෝන් කියන විදිහට අපි ඉස්සර අහලා තිබුණේ දැන් බැලින්නම් රජුන් සහිත බරණැස් රාජ්‍යයේ වටිනාකම සහල් නැලියයි නොවේ කියලා. රජතුමාගේ තීරීමට සමච්චල් කරනවා. රජතුමා ප්‍රසිද්ධියම ලැජ්ජාවටපත් වෙනවා. තක්සේරුකාරයාගේ මෝඩකම රජුගේ ලැජ්ජාව බවටපත් වෙනවා. ඉතින් රජතුමා ලැජ්ජාවෙන් රතු වෙලා වහාම ඒ මෝඩ නිලධාරියා වස් කරලා බෝධිසත්වයන්ව නැවත ඒ තනතුරටපත් කරනවා. වෙලෙන්දාට අශ්වයන්ගේ නියම වටිනාකම ලැබෙනවා. කතාව අවසානයේ බුදුන් වහන්සේ හෙළි කරනවා ඒ මෝඩ තක්සේරුකාරයා තමයි ලාලුදායි. වෙලෙන්දා ආනන්ද හාමුදුරුවෝ නුවණැති තක්සේරුකාරයා තමන් වහන්සේමයි කියලා. ඉතින් දැන් අපිට කතා දෙකම තියෙනවා. එකම චරිතයේ සියවස් ගානකට පස්සේ එකම විදිහේ වැරදි කරනවා. එක කතාවක ජ්‍යෙෂ්ඨත්වයේ වෙනුවට බිත්තිය දාපු ලකුණක් පාලිචි කරනවා. අනිකේ අශ්වයන් 500ක් සහල් නැලියකටත් ඒ සහල් නැලිය මුළු රාජධානියකටත් තක්සේරු කරනවා. මේ දෙකේ තියෙන පොදු සම්බන්ධය මොකද්ද?
පොදු සම්බන්ධය තමයි සැබෑ වටිනාකම. ඒ කියන්නේ යම් ක්‍රමවේදයක් පිටුපසේ ඇති මූලධර්ම තේරුම් ගැනීමට තියෙන ගැඹුරු නොහැකියාව. ලාලුදායි භික්ෂුවෙක් විදිහට තක්සේරුකාරයෙක් විදිහටත් අවධානය යොමු කරන්නේ අහම්බු මතු පිටින් පේන දේවල් වලට. බිට්ටියේ ලකුණක් සහල් නැලියක්. නමුත් ඔහු තක්සේරු කරන දේවල සැබෑ හරය, ඒ කියන්නේ භික්ෂුවකගේ ජේෂ්ඨත්වය හෝ අශ්වරංජුවක වටිනාකම සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා. ඔහුගේ විනිශ්චය පදනම් වෙන්නේ පෞද්ගලික මතය, අහංකාරකම, අතීත කතාවේදී නම් තණ්හාව මත. ඔහුට පද්ධතියක හරය තේරෙන්නේ නැහැ. ඔහුට පේන්නේ මතු පිට තියෙන නීතිය හෝ ලකුණ විතරයි. ඒකෙන් කියවෙනවා වගේ සුදුසුකම කියන්නේ পদවියක් හෝ තනතුරක් තිබීමම නෙවෙයි නේද? රජතුමා මේ පුද්ගලයාව තක්සේරුකාරයෙක් කළා. නමුත් ඒකේ නොහුට ඒ කාර්ය කරන්න අවශ්‍ය නුවණ ලැබුණේ නැහැ. ලාලුදායිට භික්ෂූන්ට දානේ බෙදීමේ කාර්ය ලැබුණා. නමුත් ඔහුට ඒකේ තියෙන වගකීම තේරුණේ නැහැ. හරියටම. ඒ වගේම මේක නායකත්වයේ සහ වගකීම් පැවරීම ගැනත් වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. රජතුමාගේ තීරණය තනිකරම තණ්හාවෙන් පෙළඹුණා. ඔහු දක්ෂයෙක්ව අයින් කරලා තමන්ගේ ලෝභකමට ගැළපෙන මූඩියෙක්ව පත් කළා. නමුත් දබ්බමල්ල පුත්‍රයාගේ තීරණය ගැන හිතුවොත් එතන තිබුණේ හොඳ චේතනාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආරවුලක් සමතයකට පත් කිරීම. හැබැයි ප්‍රතිඵලය ඒ වගේම නරකයි. ඒ කියන්නේ හේතුව හොඳ වුණත් නරක වුණත් නුසුදුසු කෙනෙකුට බලය දීමේ ප්‍රතිඵලය හැම විටම විනාශකාරී කියන එකද? බොහෝ දුරට එහෙමයි. මේකෙන් ඇඟ වෙන්නේ මොන හේතුවකට හෝ වැරදි පුද්ගලයෙක් වගකීම් සහිත තනතුරකට පත් කිරීමේ ප්‍රතිවිපාක නිතෑතිම්ම නරක බව. නායකයෙකුගේ වගකීම වෙන්නේ නිවැරදි පුද්ගලයාට නිවැරදි කාර්ය පැවරීමයි. තණ්හාව නිසා හරි කරදරෙන් බේරෙන්න හරි ඒ වගකීම පැහැර හැරියොත් මුළු පද්ධතියම අවුල් ජාලාවක් බවට පත් වෙනවා. රජතුමාගේ මෝඩකම නිසා රාජසභාවම හිනාවන තැනටපත් වුණා. දබ්බමල්ල පුත්‍රයන්ගේ තීරණ නිසා මුළු ආරාමෙම කෑකෝ ගහන තැනක් බවට පත් වුණා. ඒ ජීවිතේදී අපිත් ඕනෑම දෙයකට නිසි වටිනාකම තක්සේරු කරලා දැනගන්න හැකියාව තියෙන්න ඕනයි කියන එක. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ අපි පාවිච්චි කරන පොඩි දේවල් පවා වටිනාකම තේරුම් ගන්න ඕන කියන එක මතු පිටින් පේන මිනුම් දඬු වලින් එහාට ගිහින් බලන්න කියන ආරාධනාවක් ඒක. ඒ වගේම මේක අපිට හිතන්න අපූර්ව දෙයක් ඉදිරි කරනවා. මේ කතාව මෝඩ පුද්ගලයෙක් ගැන විතරක් නෙමෙයි, ඒ වගේ මෝඩකම් වලට බලය ලැබෙන්නට සලසන ක්‍රමවේද ගැනත් මේකෙන් කියවෙනවා. තණ්හාධික රජතුමා තමයි මෝඩ තක්සේරුකාරයාට බලය දුන්නේ. ආරාමයේ තිබුණු ආරවුල් සහ අසමගිය නිසා තමයි ලාලුදායිට තමන්ට කරන්න බැරි කාර්යයක් බාර ගන්න අවස්ථාව ලැබුණේ. ඉතින් පුද්ගලයාගේ දුර්වලකම එක දෙයක්, ඒ දුර්වලකමට ඉඩ දෙන පරිසරය සහ ක්‍රමය තව දෙයක්. එහෙමනම් ශ්‍රාවකයාට හිතන්න ඉතිරි කරන අවසාන අදහස තමයි මේ කතාව අවධානය යොමු කරන්නේ ලාලුදායිගේ මෝඩකම ගැන උනත් නුසුදුසු පුද්ගලයෙක් බලයට පත් කළාම ඇත්තටම වග කියන්න ඕන කවුද? ඒ පුද්ගලයා විතරක්ද? එහෙමත් නැත්නම් ඔහුව ඒ තනතුරක පත් කළ පුද්ගලයා හෝ ඒ ක්‍රමයට ඒ වගකීමෙන් කොටසක් බාරගත යුතුද?